හැමෝටම සුබ දවසක්. අද රහයි ජීවිතයේ තුළින් අලුත් අත්දැකීමක් ඔයාලට ලබා දෙන්න තමයි සූදානම. මේ අත්දැකීමට ගමන්වාරය පටන් ගන්නේ මං ජීවත් වෙන පාදුක්ක ඉඳලා දැන් මේ පහු කරන්නේ හෝමාගම නගරේ. මේ හෝමාගම ටවුන් එක පහු කරන්නේ. අපි අද යන්නේ මතුගම වලල්ලාවිට ප්‍රදේශයේ තියෙන දෙයියාගල ආරණ්‍ය සේනාසනයට. හැබැයි මේකේ නිමිත්ත මීට වැඩිය වෙනස් කතාවක්. මේ නිමිත්ත හැදෙන්නේ යාළුවෝ 10 දෙනෙක් එකතු වෙන් සහ යාළුවෝ 10 දෙනෙක් අතර තියෙන මිත්‍ර සම්මුතියකින් තමයි මේ ගමනට නිමිත්ත හැදෙන්නේ. ඒකයි මම මේ කියන්නේ රහයි ජීවිතය කියන්නේ ජීවිතය කියන්නේම මහ පුදුමාකාර දෙයක් නේ. ඒවා නිකන් හරියටම ට්‍රිප් වගේ තමයි. ඒ කියන්නේ චාරිකාවක් වගේ. අපි චාරිකාවට පටන් ගත්ත තැන ඉඳලා අපි නොයෙක් දේවල් විනෝද වෙනවා, කනවා බොනවා, නොයෙක් ගීත ගායනා කරන ජීවිතෙත් ඒ වගේ තමයි. ට්‍රිප් එක ඉවරුනාම කොයි වෙලාවෙ අපිට මේ ජීවිතේ චාරිකාවෙන් බැහැලා යන්න වෙයිද දන්නේ නැහැ. ඒ නිසා අපි ඉන්න කාලේ හොඳින් ඉන්නවා, සතුටෙන් ඉන්නවා, ජීවත් වෙනවා කියලා දැනෙන්න අපි ජීවත් වෙනවා. කාටවත් අපි වරදක් කරන්නේ නැහැ. ඒ නිසා මේ තමයි ජීවිතේ චාරිකාව. ඉතින් මම කියන්න මේ යන අතරතුරේදී ඇයි අපි යන්නේ, කුමකටද යන්නේ, අපේ කවුද මේ මිතුරන් 10 දෙනා, එහි හේතුව කුමක්ද, කොහොමද හම්බ වෙන්නේ සහ අද දවසේ විශේෂත්වය මම මේ යන ගමන් ඉදිරියේදී ඔයාලට කියන්නම්. මතුගමට යන්න මම පාවිච්චි කරන්නේ අද දක්ෂිණ අධිවේගී මාර්ගය. කොකටත් හොඳයි, ලේසි පහසුයි අපිට. මේ ගමනේ විශේෂත්වය මම ඔයාලට කියන්න ඕන. අපේ තියෙනවා දැන් හැමෝටම ජීවිතවල තියෙනෝනේ යම් යම් සමූහ. ඒ කියන්නේ අපි කුඩා කාලේ, තරුණ කාලේ එහෙම ගත්තම ওই සමූහ වැඩි. විශේෂයෙන්ම තරුණ කාලේ. අපි ඒවට කියනවා ගැන්සි කියලා කියනවා, සෙට් එක කියලා කියනවා. මැරුණත් එකට ඉන්න සෙට් එක. අපිට එහෙම සෙට් තිබුණානේ. හැබැයි දැන් එහෙම නැහැ. ඒ කියන්නේ ජීවිතේ සාමාන්‍යයෙන් අවුරුදු 40-45 පහු කරගෙන යද්දී අපිට තේරෙනවා අර අපිත් එක්ක හිටිය අර මම මුලිනුත් ඔයාලට කියලා ඇති කොහොල්ල වගේ ඇලිලා හිටපු මිනිස්සු අපෙන් ටික ටික ඉවත් වෙනවා. එතකොට ඒ ඉවත් වීමත් එක්ක තමයි අපේ ජීවිතවලට කවුද අන්තිමට ඉතුරු වෙන්නේ කියන එක තීරණය වෙන්නේ. මෙන්න මේකේ ජීවිතේ යථාර්ථය අවබෝධ වුණායින් පස්සේ ටිකට් එක ගමු. thank you. ජීවිතේ යථාර්ථය අවබෝධ වුණායින් පස්සේ හමු වෙන මිනිස්සු තමයි ඉතාමත් වැදගත් වෙන්නේ ජීවිතේට. අර අපි නිකන් කීමටක් කියනවනේ. ඒ කියන්නේ අන්තිමට අපිට ඉතුරු වෙන්නේ ගෙදර ගෑණි, පවුලේ අම්මයි තාත්තයි විතරයි කියලා. සමහර විට දරුවෝ පවා අපිව දාලා යන්න, අපෙන් වෙනස් වෙන්න, දුරස් වෙන්න පුළුවන්. ඒ තමයි මේ ලෝකේ ස්වභාවය. ඒක නිසා අපි පාසල් ජීවිතේ හිටපු අපේ යාළු මිත්‍රයෝ, විශේෂයෙන්ම මම කොළඹ ලුම්බිනි විද්‍යාලයට ගියේ. අපේ ලුම්බිනියේ යාළුවෝ 10 දෙනෙක් තමයි මේ නිමිත්ත හැදෙන්නේ. අපි ඒ නම් කරනවා ලව් ඉන් ලුම්බිනි කියලා. ලව් ඉන් ලුම්බිනි කියන්නේ අපේ ඉස්කෝලේ එකට පාසල් ගියපු එක බැච්වල හිටපු කණ්ඩායමක්. ඉතින් යාළුවෙක් ඉන්නවද අපිත් එක්ක යන්න? මොකද පවුල්නේ මේක. පවුල් කණ්ඩායමක් විදිහට තමයි යන්නේ. ඔන්න අපේ කණ්ඩායමේ යාළුවෝ 3 දෙනෙක් ඉදිරියෙන් යනවා. ඉස්සරහින් යනවා ජිප් එක ඩිලාන්, මැද යනවා මහේෂ්, මගේ වාහනේ පිටිපස්සේ, පිටිපස්සෙන් අනිත් වාහන ටිකත් එනවා. දැන් අපි මතුගමට ලං වෙලා ඉන්නේ. කණ්ඩායමම අපි නම් ඉතින් කොට්ටාවෙන් ආකුඹුරෙන් හයිවේ එකට ඇතුල් වෙලා ආයෙත් මැදදී එළියට දාන්න සිද්ධ වුණා කහතුඩුවෙන්. මොකද අපේ කට්ටිය කහතුඩුවට එකතු වෙලා තමයි පිටත් උනේ. ඒ යන අතර තමයි මේ මම පෙන්නුවේ මේ අපේ යාළුවෝ වාහන කිහිපයක් යන්නේ. මගේ ඉස්සරහින් යන වාහන ටිකත් මම පෙන්නුවේ. ඒකයි මම පිටිපස්සෙනුත් වාහන කිහිපයක් එනවා. ඉතින් මේ ඔක්කොම අපිට එකට හම්බ වෙන්නේ මතුගමදී තමයි. එතෙන්දී අපි කතා කරමු අපේ කණ්ඩායමත් එක්ක සහ අපේ කණ්ඩායමේ තව
දුවා දරුවෝ ඉන්නවා. දැන් ඉතින් අපි ලොකු පවුල්නේ. මං හිතන්නේ ලස්සන වෙයි. රස වෙයි. ජීවිතේ රස තැන් ගොඩක් ඔයාලට මුණ ගස්සන්න පුළුවන් වෙයි. දක්ෂිණ අධිවේගී මාර්ගය හරිම ලස්සන දර්ශනයක් මේක. ඒ කියන්නේ මේ යන වෙලාවත් එක දැන් අපේ වෙලාව ලංකාවේ වෙලාව උදේ 8යි විනාඩි 45ක් වගේ. හරිම ලස්සනයි. ඉර එළියත් එක්ක වෙනමම ආලෝක ධාරාවන් තමයි පේන්නේ. එහා ආල බාල කඳු පන්ති රබර් රතු මේකත් එක්ක හරිම ලස්සන දර්ශනයක්. වැලි පැන්නෙන් තමයි අපි මේ එක්සිට් එන්නේ. වලල්ලාවිට යන්න ඕන නිසා වැලි පැන්නෙන් අපි එක්සිට් වෙලා යාළුවෝ ටික ඔක්කොම දැන් ඉදිරියෙන් යනවා කණ්ඩායමක්, පිටිපස්සෙන් තා කණ්ඩායමක්. එහෙදී අපි හම්බ වෙමු. අපි හයිවේ එකෙන් එක්සිට් වෙනකන් අපිට ඉස්සරහින් ගිය යාළුවෝ ටික ඉතින් එයාලගේ වාහන ලොකු වාහන වේගෙන් යන වාහන. අපි පිටින් ආවේ. ඔන්න දැන් එයාලා ඉස්සරහින් යනවා. එයාලත් එක්කම දැන් පිටිපස්සෙන් උත්තා වාහන ටිකක් එනවා. මට මේ මතුගම කිව්වම මතක් වෙන්නම මේ පොඩ අපේ වයසේ අයට නම් මතක ඇති. දැන් අලුත් පරම්පරාව නම් දන්නේ නැහැ. මේ අපේ පරම්පරාවේ අපේ වයසේ අය මතක ඇති. ඉස්සර මේ මතුගම සමන් කුමාර කියලා මතුගම සමන් කුමාර කියලා කැසට් පීස් එකක් ආවා. ඒකට හේතුව තමයි මතුගම සමන් කුමාර කියන දරුවා මංකොල්ල කරුවන් විසින් මං හිතන්නේ කප්පන් කරුවන් විසින් ඔවුන්ව අරන් ගිහිල්ලා මං හිතන්නේ සමන් කුමාරගේ තාත්තා මුදලාලි කෙනෙක්. මතුගම ජනප්‍රිය ප්‍රසිද්ධ මුදලාලි කෙනෙක්. ඒක ඒ දවස්වල ඉතාමත් ආందోලනාත්මක කතාවක් වුණා. ඔයාලට මතකත් ඇති මේ මට මතකයි මතුගම සමන් කුමාර කියලා විරිඳු වලින් කැසට් පීස් එකක් කරා. මං හිතන්නේ ලංකාවේ වැඩිම ප්‍රමාණයක් විකිණෙන්නේ නැති කැසට් පීස් එකක් වෙන්නේ නැති මේ 1980 90 දශකයේ මුල් කාලේ එහෙම කාලයක් වෙන්නේ නැති. ඔන්න දැන් අපි මෙතනින් හැරෙනවා. ඔන්න මන් දන්නේ නැහැ කොහාට යනවද කියලා. මේ ඉස්සරහින් යන වාහන උතුම් ගම පාර කියලා තමයි තියෙන්නේ. මේ විනුපල ගෙදරට යන්නේ මේ දැන්. විනුපල ගෙදර උදේ කැම ලෑස්ති කරලා තියෙනවා කිව්වා. මට මතක් වුණේ මතුගම සමන් කුමාරගේ කතාව වෙලාවේ මතක් වුණේ මතුගම කිව්ව ගමන් අපි හැමෝගෙම ඔළුවට එන්නේ ඔන්න ඔය කතාව. මතුගම කියන්නේ වෙනම වයිබ් එකක්. හරි ලස්සනයි ප්‍රදේශය. පොද කෘෂිකාර්මික පළාතක් මතුගම කියන්නේ අලුතර දිස්ත්‍රික්කේ. හරිම ලස්සනයි මේ අපි යන මාර්ගය පටු මාර්ගයක්. හැබැයි හරිම හරිත පැහැයෙන් 99. මං හිතන්නේ පාර වැරදිලා වගේ. මොකද පාර වැරදුනාද? ලොකේෂන් වැරදි පොඩ්ඩක් ඉතින් ලොකේෂන් එක ආයි අරවගෙන යන්න කියලා. ඒක තමයි කියන්නේ Google විශ්වාස කරන්න එපා කියලා. අම්බම වෙන අරවගෙන එන්න. ලොකු මහත්තයා මොකද? ඇත්තටම මේ අපේ රටේ සම්බන්ධතා එකනේ ගොඩාක් සම්බන්ධතා හැදුනේ පාරවල් වලින්. පාරවල් අහලා මිනිස්සුන්ගෙන් පාරවල් ඇහුවේ අපි. ඊපස්සේ Google Map එක ආවෙන් පස්සේ සෑහෙන්න වෙනස් වුණා ඒවා. මිනිස්සුන්ගෙන් පාරවල් ඇහුවේනේ අපි ඒක සැටලයිට් වලට බාර දීලා කෘත්‍රිම බුද්ධියට බාර දීලා එහෙම තමයි වුනේ. නමුත් සමහර තැන් තියෙනවා පාරවල් කොහොම කරත් මිනිස්සුන්ගෙන්ම අහන්න වෙන තැනුත් තියෙනවා. ඔයා දිනයි
මං ඒක මම නටන්න ගියෙන් තමයි ටොපිය විස්සනේ. ඔන්න අපි දැන් යන්නේ අපේ ලව් ඉන් ලුම්බිනි ටීම් එකත් එක්ක බිනුපල ගෙදරට. මම අර මුලින් කිව්වා වගේම අපේ කණ්ඩායම ඔන්න දැන් එකතු වෙලා හරි ලස්සන පළාතක් ගම් පළාතක්. ලස්සන කට්ටියම යනවා. අපි බිනුපල ගෙදරට ගිහිල්ලා තමයි අර දෙයියාගල ආරණ්‍ය සේනාසනයට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඔන්න කට්ටියම එනවා බිනුපල ගෙදරට. කට්ටියම එනවා. මේ ඉන්න බිනුප. අයිබෝන්. අයිබෝන් නමස්තේ. කට්ටියම එනවා බිනුප. නෑගම් වෙනවා නෑගම්. ඒ සෑහෙන දුරින් ඉඳන් ඇවිල්ලා තියෙන්නේ. අයිබෝන්. හරි. ඕම කමු දැන් ආයෙ වෙලානේ. ආපු ගමන් කන්න තමයි කට්ටියම ලෑස්ති. අම්මා. ඔන්න ඉස්සෙල්ලාම කෑමේ මුල් තැන ඩිලාන්. ඩිලාන් තමයි කෑමේ මුල් තැන හැමදාම. ෂා. කෑම ටිකක් තියෙනවා. මොනවාද මේ? රතුබත්, නැවරියා, වණ්ඩු, පාන්, පොල් සම්බෝල. ඔන්න ඉතින් අපි දැන් බිනුපල ගෙදරින් කෑම එහෙමත් කාලා රසට උදේ ආහාර ටික කාලා අපි දැන් දෙයියාගල ආරණ්‍ය සේනාසනයේට දිවා දාණය රැගෙන අපේ කණ්ඩායම එන ගමන් තමයි ඉන්නේ. හරිම ලස්සන පරිසරයක්. මතුගම වලල්ලාවිට නගරයෙන් මද දුරක් එද්දි තමයි මේ පරිසරය තියෙන්නේ. දෙයියාගල රජම් දෙයියාගල ආරණ්‍ය සේනාසනය. බලන්නකො ලස්සන. කොච්චර ලස්සන පරිසරයක්ද? ඔන්න අපේ කට්ටියත් එනවා දැන් දෙයියාගල ආරණ්‍ය සේනාසනයට යන්න. ලව් ඇන් ලුම්බිනි කණ්ඩායම එනවා. හරි ලස්සනයි. මේකෙන් පිරිසක් අද අඩුයි. මම අර මුලින් කිව්වා වගේ පිරිසක් අඩුයි. මේ තමයි දෙයියාගල ආරණ්‍ය සේනාසනය. ආරණ්‍යයක තියෙන නිස්කලංකතාවය, නිහඬ බව, මේ හැම දෙයක්ම මෙහි තිබෙනවා. ඉතාමත් ලස්සන පරිසරයක්. බලන්න පල්ලෙහායින් ගලාගෙන යන දියදහර. හරිම ලස්සන පරිසරයක තමයි මේ පිහිටලා තියෙන්නේ.
මෙරිනේ දෙයා කළ ආරණ්‍ය සේනාසනයෙන් උඩ ගැන් තවත් උඩට යන්න පුළුවන් අපිත් ඉතින් එක පොඩ්ඩක් යනවා ඒව ඇත්තටම මේ ගල්වල තියෙන මොනහරි සටහන් වගේකුත් තියෙනවා හරිම ලස්සන පරිසරයක් මෙන්න අපේ කට්ටිය එනවා ඔන්න අපේ කට්ටිය බොහොම මාන්සියෙන් නගින්නේ දෙයියා කළ ආරණ්‍ය සේනාසනයට අපේ කට්ටිය දැන් දිවා දානේ පූජ කල්ලා හොඳට පින්දීලා කට්ටියම නගෙන පොඩක් අමාරු තමයි ලස්සනයිලු අනිවාර්යෙන්ම අපේ ග්‍රාම නිලධාරිතුමා ඉන්නවා ගමේ දෙයියාගල ආරණ්‍ය සේනාසනේ මං එතුමත් එක්ක තව ටිකකින් කතා කරනවා ගම ගැන සහ ගමේ විස්තර ගැන මතුගම මේ වගේ තැනකට ඇවිල්ලා කූඩැල්ලක් දැක්ක නැත්නම් වැඩක් නෑනේ. ඔන්න කූඩැල්ලෙක් මනිනවා මැන යා ඉස්සරහට එනවා. කූඩැල්ල කියන්නේ ඉතින් පරිසරයත් එක්කම ඉන්න සත්ත්ව විශේෂයක්. ඔන්න යා මැන යනවා. මෙතන ආරණ්‍ය සේනාසනේ කන්ද මුදුනටම ආවම අපිට පේන්න තියෙන දේවල් තාම සමහර දේවල් තවම හදමින් යනවා. අද දවසම උදේ ඉඳලම ආව ගමනක් දැනුවත් කරා දෙයියාගල ආරණ්‍ය සේනාසනයට ගියා. අපි දානමය පුණ්‍යමය කටයුත්ත කරා. දැන් ඇවිල්ලා තියෙන්නේ හරි ලස්සන තැනකට. මං කියවනේ අපේ ලව්වෙන් ලුම්බිනි අද ගමන් නිමිත්තේ ගමන් අයිතිකාරයා එහෙම නැත්නම් ආරාධිතය වෙන්නේ බිනූප. බිනුප ඉන්නවා මාත් එක්ක. බිනුප මේ අපි දැන් කොතනද? සංජයකයි ඇත්තටම දැන් ඔයා කිව්වා වගේ අපි ආරණ්‍ය සේනාසනේ පස්සේ මේ ඇවිල්ලා ඉන්නේ මේකට කියනවා තොටස් ඇල්ල කියලා. මේ ගොඩක් ප්‍රසිද්ධ තොටස් ඇල්ල කියලා. අපේ වලල්ලාවිට මේ ප්‍රදේශයේ ගොඩාක් දෙනෙක් අතර ප්‍රසිද්ධයි තොටස් ඇල්ල කිව්වහම. ඒ වගේ තමයි දැන් පිටිනොත් ඔයා දකින්න නැති වාහන කීපයක් නතර කරලා තිබුණා. මේ ස්ථානට එනවා තමන්ගේ විනෝදය වෙනුවෙන් තමන්ගේ පවුලේ කට්ටියත් එක්ක ඇවිල්ලා සමහර අය ආරණ්‍ය සේනාසනයටත් ගිහිල්ලා මෙතනින් වතුර ටිකක් නාගෙන පොඩි බත් කටක් කාලා යන පුරුද්දක් දැන් මේ ප්‍රදේශය තුල ඇති වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ ගොඩක් සමාජ මාධ්‍ය ජාලා හරහා තමයි ගොඩක් මේවා ජනප්‍රිය වෙන්නේ. අනිවාර්යයෙන්. ඉතින් මේ ජනප්‍රිය වුණා වගේම මේවා විඳ ගන්නත් ඕන. නමුත් වැඳලා කියනවා මේ වගේ තැන් ආරක්ෂා කරගන්නත් ඕන. එන හැමෝම විශේෂයෙන්ම පොලිතින් නුර විවිධ අපද්‍රව්‍ය මේවා දාලා ගිහිල්ලා කැත කරන්න එපා. මේ වගේ ලස්සන තැන් අපේ රටේ ලස්සනම තැන්. බිනුපද මේ විශේෂයෙන්ම මේ ලව්වින් ලුම්බිනි කණ්ඩායම ගැන මොකද හිතන්නේ? අපේ සෙට් එක පොඩ්ඩක් කියන්නකෝ. ඒක අමාර ආදරණීය පවුලක්. ඉතින් ඒ පවුල ඇතුලේ විවිධ වූ අය ඉන්නවා. ඉතින් අපි මේ පවුල් 10 කොහොම සමගියෙන් සමාදානයෙන් නේද? එකා වගේ එකතු වෙලා හැමදේම හම්බෙන්නේ පොල් සම්බෝලයි බතුයි නම් අපි බෙදාගෙන කනවා. ඉතින් මේ පිරිස අතර එක එක අය ඉන්නවා. මම හිතන වෘත්තීය මට්ටමින් ගත්තොත් ව්‍යාපාරිකයෝ රැකියා කරන අය සංජකය වගේ ප්‍රවීණ මාධ්‍යවේදීන් මේ අයත් ඉන්නවා. හැබැයි ඒ කවුරු කොහොම වුණත් අපි පවුලක් හැටියට එකතු වුණාම අපි ඔක්කොම එකයි. ඒක තමයි අපේ කන්සෙප්ට් එක නේද? අනිවාර්යයෙන්. ඒ එතනදී අපි අරයා පොඩිද අරයා ලොකුද මෙයා කියන එක සංකල්පයක් අපේ නෑ. ඔව්. ඒ අනිත් එක තමයි බිනුප මේ අපි අපේ විශේෂයෙන්ම වයසට යද්දි දෙගෙන අපි ඉස්කෝලේ යන කාලේ නම් අපිට තිබුණා ගැන්සි අපි මැරණකම් එකට ඉන්නවා. එහෙම හිටියනේ. නමුත් අපිට අවුරුදු පරිණත වෙද්දිම ඒ කියන්නේ අවුරුදු 40 45 පැන්නන් පස්සේ ජීවිතය අපිට තේරුම් ගන්න යනවා. අපිට කවුරු හරි ළඟින් ඉන්න ඕන කියලා ජීවිතයේ අවසාන කටයුතු දක්වා. හරියටම. ඒ කියන්නේ මැරණකම් අපිත් එක්ක කවුද ළඟින් ඉන්නේ? ඒකෙදි තමයි මේ කියන්නේ ගෙදර මිනිස්සු හැරුණකොට අම්මා තාත්තා හැරුණකොට යාළු මිත්‍රයෝ ඒ කියන්නේ හොඳින් ජීවිතය තේරුම් ගත් යාළු මිත්‍රයෝ කවුද අපිත් එක්ක ඉන්න ඕනේ කියලා. ඒකට විශේෂයෙන්ම පාසල පැත්තෙන් ගත්තම මේ ලව්වින් ලුම්බිනි කියන්නේ අන්න එහෙම ජීවිතයේ යථාර්ථය තේරුම් අරගනිමින් බොහොම ජීවිතය ගැන පුළුල්ව දකිමු ඉන්න කණ්ඩායමක් එමනේ. පැහැදිලිව. මොකද මේ ඉන්න පිරිස මං හිතන්නේ සතුටු තැන් වලට වැඩිය අපේ දුක්ඛිත තැන් වලදී අපිත් එක්ක එකතු වුණු පිරිසක් ඉන්නවා. පැහැදිලිව. කියන්නේ හැමෝගෙම දුක තේරුම් අරන් තියෙනවා. අපි ආයට කාට හරි කරදරයක් වුණොත් අපි ඔක්කොම එකතු වෙනවා. ඔව්. නේද? ඉතින් ඒක තමයි මං හිතන්නේ මේ බැඳීම් වල තියෙන. ඒ වගේම දැන්
අපි හොඳ උදාහරණයක් තියන්නේ දැන් සංජකයියගේ පොතක් තිබුණා. ඒ පොත එලි දක්වන අවස්ථාවේ අපි ඔක්කොම එකතු වුණා. ඒතකොට ඔයාට මේ වැඩේට උදව් වෙනවා. මම අසනීපයක් වුණොත් මට ඇවිල්ලා මාව බලනවා. මං ගැන හොයලා බලනවා. ඉතින් ඒක තමයි මේ අපි ලව් ඉන් ලුම්බිනි කියන මේ ආදරණීය පාසලත් එක්ක බැඳුණු මේ ලව් ඉන් ලුම්බිනි ගෲප් එකේ තියෙන එකම දේ නේද? අනිවාර්යයෙන්. මේ අවස්ථාවේ තව දෙයක් තියෙනවා. මොකද අපිත් එක්ක උදේ ඉඳලම මේ ඒ කියන්නේ දෙයියාගල ආරණ්‍ය සේනාසනය අයත් වෙන මේ ඒ වගේම මේ ජලාශය මේ වතුර ගලා යන මේ දිය දහර අයත් වෙන ග්‍රාම සේවක වශයෙන් ග්‍රාම නිලධාරීතුමා අපිත් එක්ක ඉන්නවා. මම කැමති මට වැඩිය මොකද බිනූප හොඳ දක්ෂ නිවේදකෙක් මම මෙතනින් අයින් වෙලා අපේ ග්‍රාම නිලධාරීතුමා මෙතන ඉඳනවා. ඉන්දුවෙන් පස්සේ බිනූප මේ ගම ගැන සහ මේ වටපිටාව ගැන තව තවත් ඔයාලා දැනුවත් කරයි. අපේ ග්‍රාම සේවක මහත්තයා මං හිතන්නේ ජනක එදිරිසිංහ මහත්තයා මේ තොටහා බෝපිටිය මේ ප්‍රදේශයේ දැන් එතුමාගේ ආධිපත්‍යය යටතේ තමයි තියෙන්නේ. එතුමාගේ බල ප්‍රදේශය. ඉතින් වලල්ලාවිට සෑහෙන කාලයක් මම පදිංචි වෙලා ඉන්න කාලෙත් අපිත් එක්ක බොහොම සුවදව වැඩ කටයුතු කරපු අර ග්‍රාම නිලධාරී මහත්මයෙක්. ඉතින් එතුමා ඒ තමන්ගේ නිලයට පමණක් නෙවෙයි මම හිතන්නේ අපිත් එක්ක බොහොම සුහදව එකතු වෙලා බොහෝ දේවල් පොදු දේවල් වලදී අපිත් එක්ක මූලිකත්වය ගත්තා. එහෙම නේද අපේ ජනක මහත්තයා? දැන් අපි මේ ඉන්නේ මේ අපි ඇත්තටම දෙයියගල ආරණ්‍ය භූමියට ගොඩ වෙන තැන. මේ තොටස්සැල්ලේ නේද? මේ තොටස්සැල්ල ඇත්තටම මේ ප්‍රදේශයේ අපිට තියෙන බොහොම ස්වභාවික ස්ථානයක්. ඉතින් මම හිතන්නේ ජනක මහත්තයාට මට වැඩිය දේවල් ටිකක් මේ ගැන කියන්න ඇති. ඇත්තටම තොටහස්සැල්ල මේ අපිට තියෙන ගම් ප්‍රදේශයේ තියෙන ස්වභාවික සම්පතක්. මේ ස්වභාවික සම්පත නරඹන්න දෙස් විදේශ සංචාරකයන් විවිධ ප්‍රදේශවලින් මේ ප්‍රදේශයට පැමිණෙනවා. ඇත්තටම මේ ප්‍රදේශයට පැමිණිලා මේ ප්‍රදේශයේ ස්වභාව සෞන්දර්ය රස විඳිනවා. ඉතින් මම මතක් කරොත් කළුතර දිස්ත්‍රික්කයේ මේ අපි ඉන්නේ මේ අවසානයේ කෙරවලක තමයි ඉන්නේ. මෙතනින් එහා තියෙන්නේ රක්ෂිතය, ඒ වගේම බෙන්තර ගඟ. ඒ බෙන්තර ගඟෙන් එගොඩ තමයි දකුණු මායිම සීමාව ආරම්භ වන්නේ. ඉතින් අපි මේ ලුම්බිනි විද්‍යාලයේ මේ සහෘද හිතවතුන් බිනූප මහත්මයාගේ ආරාධනෙන් අද දවසේ මේ ප්‍රදේශයට පැමිණිලා දෙයියගල ආරණ්‍ය සේනාසනයට ගිහිල්ලා ඒ පින් කටයුතු දානමය කටයුතු වලට සම්බන්ධ වෙලා ඊට පස්සේ මේ කුඩා දරුවොත් එක්ක ඒ ආපු අපේ හිතවතුන් මේ ප්‍රදේශයේ ස්වභාව සෞන්දර්යය විඳීමට තමයි මේ කාලය කැප කරන්නේ. ඉතින් විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ බිනූප කියන්නේ මේ ප්‍රදේශයේ අපිට හිටපු හොඳ සම්පතක් විවිධ වූ දක්ෂතාවයන් හැකියාවෙන් තිබිච්ච කෙනෙක්. ඒ වගේම බිනූප මහත්මයා පහුගිය දින කිහිපෙත් අපි නත්තල් දවසෙත් මේ විද්‍යාලයේ මේ ලුම්බිනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යෝ එකතු කරන් ඇවිල්ලා මේ ප්‍රදේශයේ දුප්පත් අහිංසක දරුවන් වෙනුවෙන් පොත් බෑග් පහසල් උපකරණ අංග සම්පූර්ණ කටලයක් ලබා දීම කරා විශාල පිරිසකට. ඉතින් ඇත්තටම තමත් මේ ලුම්බිනි විද්‍යාලයත් එක්ක අධ්‍යාපනය ලබලා ඒ කාලේ හඳුනාගත් උදව් උපකාර කරන සමාජයේ විවිධ තලයන් වල ඉන්න පිරිස සම්බන්ධීකරණය කරගෙන අපේ ගම් ප්‍රදේශයට ඇවිල්ලා අපිට ලොකු සේවාවක් තමයි කරන්නේ. ඒක ඇත්තටම මම අගය කරනවා මේ මොහොතේ. ඒ වගේම අපේ රහයි ජීවිතයේ YouTube channel එක සමගින් තමයි අපේ ග්‍රාම නිලධාරී මහත්මයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. මම හිතන්නේ ඔබතුමාවත් අපිට මේ රහයි ජීවිතෙත් එක්ක එකතු කරගන්න ලැබීම ලොකු සතුටක්. මම හිතන්නේ ඔබතුමාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් නම් දවසේ ඉතුරු භාගය වතුරත් එක්ක තමයි ගත කරන්නේ කට්ටිය. ඔන්න අපේ දෙවනි කණ්ඩායම පවුල් 10න් තා දෙකක් ආවා. එහෙම තමයි අම්මරු මේක ගහලානේ යන්න බැරි වෙන්නේ. නේද? සංජකයි මේ අපේ S1 tours අධිපතිතුමා ඔක්කොමල්ලා ඇවිල්ලා ඉන්නේ. වණක්කම් රාම ගොයියා ඉන්න. අපේ S1 tours අධිපතිතුමත් එක්ක මේ ශ්‍රීමත් ඇවිල්ලා ඉන්නවා. ශ්‍රීමත් රාම නිදාගෙන ඉන්නවා අපේ ඉෂාරණන්ගේ. දැන් ඇහැරුණේ
මේ ඔන්න අයිබෝන් කියන වලල්ලාට අපි ආවේ තොට සැල්ල මෙතන උඩාට කියන්න තින්නේ ආරණ්‍යයට අපි ගිහිල්ලා ආවේ දැන් අන්න ඔයාගේ හට් එක වෙනම මෙන් කරලා තිනවා ඔයගොල්ලෝ ෆැමිලි එකේ සංජය අයියා අපේ මේ රහයි ජීවිතේට රහ කරනවාද හලෝ නංගි හායි කියන්න හායි හායි රාමා හායි ඕ චරිත් මල්ලි හායි හායි හරි ජීවිතෙත් එක්ක එකතුලා තින්න ඔගොල්ලන්ට අපි ආරණ්‍ය සේනාසනයෙන් පස්සේ කට්ටිය තාම නානවා මේ තොටස් සැල්ලේ. හැබැයි රසම රස රහයි කිව්ව කැම්ප් වෙලක් අපි ලෑස්ති කරා අද අපේ ලව්විල් ලුම්බිනි සෙට් එකට. ඉතින් සනත් අයියා ඉන්නවා මේ තොටස් සැල්ල ගෙස්ට් එකේ. අපේ බොහොම හිතවත අපේ පරණ ඥාතිකමකුත් තියෙනවා. ඉතින් අද මේ ඥාතිකමත් ඔක්කොම අලුත් කරගෙන සනත් අයියා අද අපි විශේෂ කැම්ප් වට්ටෝරුවක් ඇදුවා මේ අපේ යාළුවන්ට ලව්විල් ලුම්බිනි කට්ටියට. ඉතින් ඔයාම කියන්න මේ මුලින්ම තියෙන්නේ රසම රස ඒකේ තියෙනවා චිකන් රසම රස පොළොස් මැල්ලුම ඔක්කොම රසකාරක මුකුත් නෑ. ඊළඟට තියෙනවා ගමින් සොයාගත් අඹ කරිය සාමාන්‍ය විදියට ඉතින් ඊළඟට ගන්න ආස නේද? අන්නාස නැතුවම බැරි පරි මෙතනත් තියෙනවා පපඩම්. කහබත් හැමෝම ආසයක පොඩි ළමයිනුත් තියෙන ඉඳන් අපි කහබත් ඇදුවා. ඒ තව කට්ලටුයි අච්චාරුයි තියෙනවා ගමේ විදියට සීනි සම්බෝලෙකුත් එක්ක. ඉතින් ඒකෙන්ද අද රසම රස ආහාර වේලකුත් අපේ ලව්විල් ලුම්බිනි සෙට් එකට අපි ලෑස්ති කරලා තිනවා. මේක තමයි රහයි ජීවිතය කියන්නේ. ජීවිතය කියන්නේ මාර ලස්සනයි. ඔව්. සංජය අයියා ලිව්වනේ රහයි ජීවිතය කියලා. ඔව්. ඒක ඇත්තටම රහයි. ඒ කියන්නේ අපි රහ කරගන්නේ කොතනද කියන ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. ඒ කියන්නේ සංජය අයියාගේ ජීවිතේ රහයි රහතන මට රහ නැති වෙන්න පුළුවන්. හැබැයි මගේ ජීවිතේ රහතන සංජයකට නැති වෙන්න පුළුවන්. ඔව්. මේක ආගේවත් ඒවා දීලා නෑ මචං. රහයි ජීවිතේ සැප දුක සමබර වේ.